කොහොමද ළමයි මගේ ළමයි සනීපෙන් ඉන්නව නේද? අද කියන්න යන්නේ sannivedanaක පාර්ට් එකක් ගැන අපේ ලයිෆ් එකේ තියෙන. උපන්දින එනවා නේද යාළුවන්ගේ? උපන්දින එනකොට යාළුවන්ගේ අපි තෑගි අරගෙන දෙනවනේ. අපි මොකක්ද ඒකෙන් sannivedanaya කරන්නේ? ඔයා මට හොඳ ලෙන්ගතු යාළුවෙක්. ඒ නිසා තමයි ඔයාගේ උපන්දිනේ සමරන්න මේ පුංචි තෑග්ග මගෙන් ඔයාට කියලා කියනවා. ඒ විදිහට අපි තෑගි දෙනකොට මොනවද අපි දෙන තෑගි? චුට්ටක් කල්පනා කරලා බලන්න. දැන් නම් ගොඩක් ට්‍රෙන්ඩ් එක තමයි ඔය මොන හරි හදපු මල් බොකීස්, ඔය මොන හරි රේන්ද වලින් හරි පාට කොළ වලින් හරි හදපු මල් බොකීස් මොන හරි දෙනවා. ඊළඟට මොකක් හරි ෆොටෝ එකක් රාමු කරලා දෙනවා. චුට්ටක් නැවතලා හිතලා බලන්න. ඕක චුට්ටක් පැත්තකින් තියලා යාගේ ජීවිතය ගැන හොඳට දන්න කෙනෙක් නම් එයාගේ ජීවිතේ මොන හරි තියෙන අඩුපාඩු අපි එදිනෙදා කතා කරනකොට මට මේක ගන්න තිබුණා නම් හොඳයි, මට මේකක් නෑ. ඒක සමහරට පොත් වෙන්න පුළුවන්, පෑන් පැන්සල් දාන පැන්සල් පර්ස් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම පුංචි දේවල් කියන්නේ. ඒ වගේ පුංචි දේවල් එයාගේ අඩුපාඩු තියනවා වෙන්න පුළුවන්. හැබැයි යාට ගන්න මුදල් නැති වෙන්න පුළුවන් නේද? ඔය වගේ දෙයක් බලලා යාළුවෙක්ට වට තෑගි කරන්න පුළුවන් නම් එතන හොඳ වටිනාකමක් තියෙනවා. හේතුව ඒක දීර්ඝකාලීනව පාවිච්චිත් වෙනවා. අරක දුන්නට වඩා හිතෙනවා අනේ මෙයා මං කියන දේවල් ඔළුවේ තියාගෙන ඉඳලා තියෙනවානේ. මං ගැන මාරු වෙච්චිට මෙයා ලෙන්ගතුයිනේ. මං ගැන හොයලා බලන යාළුවෙක්නේ. මගේ මෙච්චර මේ අඩුපාඩුවක් තිබුණා. ඒකටනේ මෙයා මට සපෝට් කරේ කියලා ඒ වගේ දෙයක් ඔයා තෑගි දෙන්න හැම වෙලෙම උත්සාහ කරන්න. ඒක ෆොටෝ එකක් මල් බොකීකට එහා ගිහිල්ලා එයාගේ ජීවිතේට වැදගත් වෙන ලස්සන පැත්තකින් තියන්නක හොඳ දෙයක්. පාවිච්චි කරන්න වටින දෙයක් එයාට අඩුපාඩුවක් හොයලා එයාට තෑග්ගක් විදිහට දෙන්න උත්සාහ කරන්න පුළුවන් නම් එතන හොඳ sannivedanayak තියෙනවා.